ලෝහයක් කිව්වම අපේ මතකයට එන්නේ හයිය තද දෙයක්. හැබැයි මේ ලෝහය ඊට වඩා ගොඩක් වෙනස්. සාමාන්‍ය උෂ්ණත්වයේදී දියරයක් විදිහට පවතින එකම ලෝහය තමයි රසදිය. රිදී පාටට දිලිසෙන නිසා මේක ද්‍රව්‍ය රිදී කියලත් හඳුන්වනවා. හැබැයි මේ ලස්සන පිටුපස ඉතාමත් භයානක කතාවක් සැඟවිලා තියෙනවා. රසදියවල විද්‍යාත්මක නාමය වන්නේ හයිඩ්‍රාජිරම්. ආවර්තිතා වගුවේ මෙයට හිමි වෙන්නේ 80 වෙනි ස්ථානයේ. මෙහි ඇති විශේෂත්වය තමයි අනෙත් ලෝහ වගේ නෙවෙයි. රසදිය පරමාණු අතර තියෙන බන්ධන හරිම ලිහිල්. ඒ නිසා තමයි සෙල්සියස් අංශක 20 දී උනත් මේක දියරයක් විදිහට පවතින්නේ. ඒ වගේම මේකට භෞතික ගුණාත්මක කිහිපයක් තියෙනවා. ඝනත්වයෙන් ඊටාම වැඩි. තාපයට ඊටා සංවේදී. විදුලි සන්නායකයක් ලෙසත් කටයුතු කරනවා. අතීතයේ ඉඳලම මිනිස්සු රසදිය ගැන දැනගෙන හිටියා. ඊජිප්තු පිරමීඩ ඇතුළේ රසදිය තිබිලා හමු වෙලා තියෙනවා. මුල් කාලයේදී රත්තරන් නිස්සාරණය කරන්න රසදිය බහුලව පාවිච්චි කරලා තියෙනවා. අපි හැමෝම දන්න උෂ්ණත්වමානය සහ පීඩනමාන වලට රසදිය නැතුවම බැරි වුණා. ඒ වගේම බැටරි, දත්ත පෙරවුම්, ඒ වගේම විද්‍යුත් ස්විච් වගේ දේවල් වලටත් භාවිතා කරලා තියෙනවා. දැන් අපි එමු වැදගත්ම කොටසට. රසදිය ලස්සන වුණාට ඒක ප්‍රබල ස්නායු විසක්. රසදිය වාෂ්ප වීම ඉතා වේගෙන් සිද්ධ වෙනවා. අපි මේ වාෂ්ප ආශ්වාස කළොත් අපේ පෙනහළු, වකුගඩු සහ ප්‍රධාන වශයෙන්ම මොළයට බරපතල හානි වෙන්න පුළුවන්. මිනමාටා රෝගය 1950 ගණන්වල ජපානයේ මිනමාටා නගරයේ සිද්ධ වුණු ඛේදවාචය මතකද? කර්මාන්ත ශාලාවලින් මුහුදට මුදාහල රසදිය මාළුන්ගේ ශරීරයට ඇතුළු වෙලා ඒ මාළු ආහාරයට ගත්ත මිනිස්සු දහස් ගණනක් ආබාධිත වුණා. අද වෙනකොට ලෝකයේ රසදිය භාවිතය සීමා කරලා තියෙනවා. ඩිජිටල් උෂ්ණත්වමාන ඒ නිසා තමයි ගොඩාක් ජනප්‍රිය වුණේ. ඔබ ළඟ තියෙන පරණ උෂ්ණත්වමානයක් කැඩුනොත් කවදාවත් ඒ රසදිය අතින් අල්ලන්න එපා. වැකියුම් ක්ලීනර් පාවිච්චි කරන්නත් එපා. ඒ වෙනුවට කාඩ්බෝඩ් කෑල්ලකින් ප්‍රවේශමයෙන් එකතු කරලා ඉවත් කරන්න. තාක්ෂණය දියුණු වුණත් සෝබාදහම තියෙන සමහර දේවල් එක්ක සෙල්ලම් කරන එක හරිම භයානකයි. රසදිය කියන්නේත් ඒ වගේම අමුතුම, ඒ වගේම අවදානම් සහිත ලෝහයක්. Thank you.